ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදායාති. කොළීපිටිය පුරාණ ගල්ලෙන් විහාරාධිපති විදේශගතව වැඩ ඉන්න අපේ නිවිතිගල ධම්ම විමර්ශ පඬිත හාමුදුරන් වහන්සේ වෙනුවෙන් මේ පින්කම් සඳහා ඔබට අවවාද අනුශාසනා කරන අපේ පැල්මඩුල්ල විහාරස්ථාන විහාරාධිපති පැල්වාඩිය යක්කල මුල්ලේ පවර ගරු හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම අපේ විජිත පඬිත හාමුදුරුවෝ, අමරවංශ පඬිත හාමුදුරුවෝ ඇතුළු විහාර වාසීව වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම දේශනාවේ ධර්මදායකත්වයේ සපයන ආනන්ද රොෂාන් මහත්මයා ඇතුළු මේ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ හතර පේරුවට අයත් පින්වත් දායක දායිකා මෑණිවරුනි පියවරුනි පින්වත් දරුවනි දැරියනි කුඩා දියණියනි පුතණුවනි සිද්ධ කරන්නේ කොයි විදිහේ අනගිතම කිංකමක්ද කියන බව මේ වෙනකොට ඔබ හොඳින් දන්නවා. එක පැත්තකින් ගුණානුස්මරණය, තව පැත්තකින් කළ ගුණ දැක්වීමක්, තව පැත්තකින් යුතුයකම් ඉෂ්ට කිරීමක්, තව පැත්තකින් ඔබට පිනක් කුසලයක් උපදවා ගැනීමක්, මේ කියන කාරණා සම්පූර්ණ කරගන්න උවමනාකමක් ඇතුවයි මේ පින්කම සංවිධානය වෙන්නේ. විශේෂ වශයෙන් ගල්ලෙන් විහාරාධිපතිව වැඩ ඉඳලා අපවත් වී වදාළ අතිපූජ්‍ය කරංගොඩ පේමාලෝක නායක හාමුදුරුවන්ට පින් පැමිණවීම අරමුණක්. උන්වහන්සේ අපවත් වෙලා අවුරුදු 3ක් ගෙවෙනවා. ඒ නිසා උන්වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීම ප්‍රධාන අරමුණක්. ඒත් එක්කම වාර්ෂික කටින චීවර පූජා පින්කම මේකටම ඈදෙනවා. ඒ සඳහා දායකත්වයේ කැපකරු දායකත්වයේ දරනවා එජ්ජී චනත් සුසන්ත මහත්මයා, එච්.එල්. නිමාලි, ජයරත්න මහත්මිය යන ඒ පින්වත් දෙපළ විසින් ඒ අයගේ කැපකරු දායකත්වය මත විහාරස්ථ ගොදුරු ගමේ සියලු දායක ගෙවල් වල අම්මලා තාත්තලාගේ දූල පුතාලාගේ එකතු වීමෙන් තමයි ඒ මහා පින්කම සිද්ධ කෙරෙන්නේ. පේමාලෝක නායක හාමුදුරුවෝ පන්සල යම් තැනකට ගොඩ නැගුවා. අපේ පවර පඬිත හාමුදුරුවෝ මතක් කරපු විදිහට උන්වහන්සේගේ ශාසනික සේවාවේ වඩාත්ම වැදගත්ම සේවය තමයි උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව
මේ පුදබිම වල් වැදෙන්න ඉඩ නොදී එය කලෙලියෙන් යුතු ඒ වගේම සදහැබැති මතුන්ගේ චිත්ත ප්‍රසාදයේ ඇති වෙන පිම්බිමක් බවට පත් කරන්න එක පැත්තකින් භෞතික පැත්ත ගොඩනගනවා තව පැත්තකින් තමන්ට සිව්පසය සපේන පින්වත් දායක අම්මල තාත්තලගේ දුර්ල පුතාලගේ ආධ්‍යාත්ම දියුණුවට උවමනා කරන අනුශාසනා කරනවා මඟ පෙන්වනවා වැඩසටහන් කරනවා ඒ සියල්ල කිරීමේ කුසලතාව දක්ෂතාව ඇති විදේශගතව වැඩ ඉන්න මේ වෙනකොට නිවිතිගල ධම්මවිමංශ හාමුදුරුවන්ව මේ සසුන් කෙතට ඇතුළත් කර ගැනීම අද උන්වහන්සේ නැතත් මේ කටයුතු අඩුපාඩු නැතුව සිදු කරන්න උවමනා කරන දක්ෂතාව තියෙන ඒ පිළිබඳ හැඟීම තියෙන තරුණ හාමුදුරුවරු මේ වැඩ කටයුතු මෙහෙයවනවා. ඉතින් නායක හාමුදුරන්ට පින් පැමිණවීම ගුණානුස්මරණය කිරීම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගේ යුතුයකම දායක පින්නතුන්ගේ යුතුයකම උන්වහන්සේගේ ගුණ වියකී යා නොදී යලි යලි පරපුරෙන් පරපුරට සංනිවේදනය කිරීම යුතුයකම ඒක කළ ගුණ දැක්වීම ඒක සත්පුරුෂ ගතිය ඊට වැඩිය ඒ පිළිබඳව මම කරුණු කියන්න බලාපොරොත්තු නැහැ. සිද්ධ කරන්නේ කඨින චීවර පූජා පින්කම. ඒකට පූර්වගාමීව තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. අපේ පවර හාමුදුරුව මතක් කරපු විදියට දැන් අවුරුදු 2ක් මෙතන මේ අපේ පුරුෂ පාර්ශ්වයේ මහත්වරු සිල් සමාදන් කළා. විශාල පිරිසක් එකතු වෙලා හිටියා ඒ සීල සමාදාන වැඩ කටයුතු වලට. අපේ පිරිමි පාර්ශ්වයේ අය ඒ අවස්ථා දෙකේදීම මට ධර්ම දේශනා දෙකකට ආරාධනා ලැබුණා. අපේ ආනන්ද රසාන් මහත්මයා තාත්තත් එක්ක සිල් සමාදන් වෙලා ඒ බණ ඇහුවා. ඒ නිසා එතුමා තීරණය කළා මේ ධර්ම දේශනාවට අපට ආරාධනා කරන්න. අපේ හාමුදුරුවරුන්ගේ අනුශාසනා මත ඒ ආරාධනාව මට යොමු වුණා. ආනන්ද රසාන් මහත්මයා වතා කීපයක් අපේ පන්සලට ආවා. ලොකු හාමුදුරන් වහන්සේ අපවත් වුණු වෙලාවේ උන්වහන්සේට අවසන් බුහුමන් දක්වන්න පියාණන් සමග එතුමා ආවා. ඊට පස්සේ ධර්ම දේශනාව ආරාධනා කරන්න ආවා. අපේ හාමුදුරුව මතක් කළා වාගේ ටිකක් දුර්ලභ ගණයේ දායක මහත්මයෙක් තමන්ගේ රාජකාරී ජීවිතයට අමතරව විහාරස්ථානයේ කටයුතු කෙරෙහි ඉතා උසස් උනන්දුවක් ඇතුව කතා කරනවා විතරක් නෙමෙයි වැඩක් කරනවා. කතා කරමින් වැඩක් කරමින් මේ ස්ථානයේ දියුණු කරන්න මේ ස්ථානයේ එක්ක බැඳුණු දායක දායිකා පින්වත් අය තුල ධර්මාවබෝධය ඇති කරන්න උවමනාවෙන් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා එතුමන් වැනි දායක පින්නතුන්
විහාරස්ථාන වලට ලොකු ආලෝකයක් භාග්‍යයක්. ඉතින් ඒ කාරණා එපමණකට සීමා කරලා අපි මේ අරමුණු ධර්ම දේශනාව අවසානයේ සිහිපත් කරලා පින් දෙමු, ආශිර්වාද කරමු. ඉතින් කඨින චීවර පූජා පින්කම ගැන මම ලොකුවට මේ වෙලාවේ කියන්නේ. එකක් තමයි ඒ ගැන ඔය පින්නතුන් හොද්දට දන්න. නොදන්නව නම් නොදන්නේ මෙන්න මේ චූටි පුතාලා දූලා. මේ සාමාන්‍ය ටිකක් එක්තරා වයස් මට්ටමකට ආපු හැමෝටම හොඳට හුරු පුරුදු පින්කමක් මේ කඨින චීවර පූජා පින්කම. මේක ගරුක කුසල කර්මය. කඨින චීවර පූජාව. ගරුක කියලා කියන්නේ බරපතලයි. මේ කඨින චීවර පූජා පින්කමක මූලිකත්වය දායකත්වයේ දරන අයට ඒකේ ආනිසංස දෙවනි ආත්මෙදි ලබන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ජීවත්ව ඉඳලා මිය යනවනේ. අපේ බුදුදහමට අනුව අපි ආයේ ඉපදෙන්න එපා. එතකොට මේ ආත්මය අපි යම් කිසි ආයුෂක් විඳලා අභාවයටපත් වෙනවා. දෙවනුව අපි ආයේ උපතක් ලබනවා. අන්නේ උපත ලබන ආත්මෙදිම සැප විපාක අත්පත් කර දෙන කුසල කර්මයේ හැටියට පින්කම හැටියට කඨින චීවර පූජා පින්කම සඳහන් කරනවා. ඒක තමයි මේක ගරුක කුසල කර්මයක් කියලා කියන්නේ. දැන් තියෙනවානේ ගරුක කුසල කර්ම, ගරුක අකුසල කර්ම කියලා. දැන් ගරුක අකුසල කර්ම කියන්නේ ඔය පංචානන්තරේ පාප කර්ම. අකුසල කර්ම. ඒ කියන්නේ මව මැරීම, පියා මැරීම, රහතුන් ඝාතනය කිරීම, සංඝ බේදය, බුදුහාමුදුරන්ගේ ශරීරේ ලේස් සෙලවීම. මේ කියන අකුසලයක් කළොත් නොවැරදීම දෙවනි ආත්මෙදි විපාක දෙනවා, දුක් විපාක. ඒක තමයි ගරුක අකුසල වල හැටි. ගරුක කුසලයක් වන කඨින චීවර පූජා පින්කමේ ආනිසංස සැප විපාක දෙවැනි ආත්මේදී ලැබෙනවා. ඒ නිසා මේ පින්කමට අපේ නගරවල ගම්වල වැඩිහිටි තරුණ කවුරු ලොකු කැමැත්තක් දක්වන උනන්දුවක් තියෙනවා. විශේෂයෙන් කඨින චීවරේ මහන්න පුදුමාකාර උනන්දුවක් තියෙනවා. නිකන් ඒක ඒ උනන්දුව ඇති වෙන්න හේතුව හැටියට අපිට පේනවා. ඒකේ ආනිසංස ගැන කියනවා මේ ඉදිකටු පාරක් පාසා ආරපතේ චක්කවර්ති සිරින් ලැබේ කියලා. ඒක ඉදිකටු පාරක් පාසා සක්විති රජකම ලැබෙනවයි කියලා. මේ සක්විති රජකමට කවුද කැමති නේද? මේ සක්විති නෙවෙයි නිකන් සාමාන්‍ය රජකම් වලට මරා ගන්න හැටි, කුලල් කන හැටි පේනවනේ. එතකොට සක්විති රජකම හැබැයි මේ විදිහ ආනිසංස පැත්ත මේකේ තියෙනවා. ඒ අන්ද මේ ගැන ලොකු ආකර්ෂණයක් තියෙනවා අපේ පින්නතුන්ගේ. ඒ ගැන ඉදිරියේදී අදාළ තැන්වලදී අනුශාසනා කරයි. දැන් මම මේ ආනන්ද රොසාන් මහත්මයා කරන වැඩේ පොඩ්ඩක් කියනවා. දැන් මොකක්ද එතුමා කරන්නේ? එතුමා කරන්නේ
මාව වැඩම කරගෙන ඇවිත් මේ ධර්ම ශාලාවට ඔයගොල්ලන්ටත් එන්න කියලා කතා කරලා ගෙන්නගෙන වාඩි කරෝගෙන බණ අස්සනවා. බණ අස්සනවට කියනවා ධර්ම දානය කරනවා කියලා. ඒ කියන්නේ කාට හරි කෙනෙකුට ධර්මය දෙන්න ඕනේ නම් ධර්මයේ දෙන්න තියෙන ක්‍රමේ තමයි ධර්මය කියවන එක. එහෙම නැත්නම් ලියලා මුද්‍රණය කරලා බෙදා හරින එක. දැන් එයින් ධර්මය දේශනා කරවීමයි එතුමා කරන්නේ. කරවන්නේ. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? දීමනාවල් අතර ඉහළම දීමනාව මොනවද දීමද? ධර්මය දීම. දැන් ඒක අහලා තියෙනවනේ. හොඳට හුරුයි නේද? දීමනා අතර ඉහළම දීම මොකද්ද? ධර්මය දීම. බෙදීම අතර ඉහළම බෙදීම මොකද්ද? බෙදී අහලා නැහැනේ. ඒකනේ කියන්නේ. බෙදීම අතර ඉහළම බෙදීම ධර්මය බෙදීම. අනහන්න දීමනා අතර ඉහළම දීම ධර්මය දීම. බෙදීම අතර ඉහළම බෙදීම ධර්මය බෙදීම. අනුග්‍රහ අතර ඉහළම බෙදීම අනුග්‍රහය ධර්මය දීම. යාග අතර ඉහළම යාගය ධර්ම යාගය. කවුද එහෙම දේශනා කරන්නේ? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සියලුම දාන යට කරලා ධර්ම දානේ දිනනවා. සියලුම යාග යට කරලා ධර්ම යාගය දිනනවා. සියලුම අනුග්‍රහයන් යට කරලා ධර්මානුග්‍රහය දිනනවා. සියලුම බෙදා ගැනීම යටපත් කරලා ධර්මයේ බෙදීම දිනනවා. එහෙම නැත්නම් එකට එනවා. අංක එකට එනවා. ඒයි ධර්මය අහන හන්දා තමා සම්‍යක් දෘෂ්ටිය ඇති වෙන්නේ. මොන දෘෂ්ටියද? සම්‍යක් දෘෂ්ටිය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ද්වේකෝ භික්ඛවේ පච්චයා සම්මා දිට්ඨිය උප්පාදාය. මහණෙනි කාරණා දෙකක් මුල් වෙලා සම්මා දිට්ඨිය උපදී. මොනවද කාරණා දෙක? පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ. මොකක්ද එක? පරතෝ ഘോഷය. පරතෝ ഘോഷය කියලා කියන්නේ මේ අනුන් කියනකොට අහන් ඉන්නේ. දැන් එතකොට සම්මා දිට්ඨිය ඇති වෙන්න හේතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොකද්ද? පරතෝ ഘോഷය. ඒ කියන්නේ අනු කියනවා තමන් අහන්නේ. පරතෝ ഘോഷ කියන එකේ තේරුම අනුන්ගෙන් එන හඬ. අනුන්ගෙන් එන හඬ. දැන් මේ අනුන්ගෙන් එන්නේ හඬ. ඔයගොල්ලෝ දැන් නිහඬව ඉන්නවා, නිස්සබ්දව ඉන්නවා. මම තමයි දැන් හඬ දාන්නේ. දැන් මගේ හඬට තමයි ඔයගොල්ලෝ ඇහුම්කන් දීගෙන ඉන්නේ. එහෙම ඇහුම්කන් දීගෙන තමයි ඔයගොල්ලෝ යමක් ඉගෙන ගන්න, මතක තියාගන්නේ, අහන්නේ.
ඔන්න ඒකට තමයි පරතෝ ഘോഷය කියන්නේ. ඔන්න දැන් සම්මාදිට්ඨිය ඇති ඉපදෙන්න කෙනෙකුගේ හිතේ බලපාන එක සාධකයක් මොකද්ද? ධර්ම ශ්‍රවණය. තේරුණාද? දෙක යෝනිසෝච මනසිකාර. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඔන්න එහෙනම් දැන් ධර්ම ශ්‍රවණය හේතු වෙනවා මොනවටද? සම්මා දිට්ඨිය ඇති වෙන්න. මොන දිට්ඨියද? සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම. ඒකේ තියෙනවා ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. දැන් ඒව විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙම එකක් තියෙනවා. අන්න ඊළඟ ධර්ම දේශනාවකදී කාගේ හරි ආම්දුරු කෙනෙක්ගේ ඒක අහන්න හම්බ වෙයි. එහෙම තමයි අපි මේ ධර්මයේ ගන්නෙ. දැන් නැතුව ගොඩ දෙනෙක් ඔය ත්‍රිපිටකේ කියවන්නේ නෑනේ. නේද? ඒක කියවන්නේ ගොඩ දෙනෙක්. ඒ අපේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම ඇතුළත් කරලා ලියලා තියෙන පොත් පෙළනේ. ඒක කියවන්නේ. එතකොට ඒකට ලියලා තියෙන අටුවා, ඒකට ලියලා තියෙන ටීකා ඒවා කියවන්නේත් නැහැ. වැඩිපුරම අපේ ලංකා සමාජයට හුරු වුණේ බුදුහාමුදුරුවන්ගේ දාම් පණිවිඩයේ යන ක්‍රමයේ හැටියට. මොකද්ද? ධර්ම ශ්‍රවණය. ඕක තමයි ඈත අතීතේ ඉඳන් අපේ කරලා තියෙන්නේ. නේද? දැන් අහලා ඇතිනේ. බලන්න ධර්මසේන හාමුදුරුවෝ දඹදෙණි යුගයේදී මොකක්ද රචනා කළේ? සද්ධර්ම රත්නාවලිය. මොකටද මේ සද්ධර්ම රත්නාවලිය ලියුවේ? නූග සාමාන්‍ය ජනතාවට ධර්මය කියලා දෙන්න. දැන් මේක කොහොමද වුනේ? මේක මේ ඒගොල්ලෝ මේ පොත අරගෙන කියවුවා නෙමෙයි. පොයට ඒ කාලේ පසළොස්වක විතර නෙමෙයි හතර පොයට. හතර පොයටම මක්කලාද? ඔව් අපේ මේ පරණ කට්ටිය හතර පොයටම සිල් සමාදන්. එතකොට ඒ සිල් සමාදන් වෙලා ඒගොල්ලොන්ට පන්සලේ හාමුදුරුවෝ මොනවද කළේ? ජාතක පොත කියෙව්වා. සද්ධර්ම රත්නාවලියේ කතා කියෙව්වා. දැන් සද්ධර්ම රත්නාවලියේ කතා, ජාතක පොතේ කතා අහලා අපේ අය චරිතය හදාගත්තා. මොකද්ද හදාගත්තේ? චරිතය. ඒ හන්දනේ හොරු නැති උනේ. චරිතය හැදුණු හන්ද තමයි හොරු හිටියේ නැත්තේ. හොරු නැති හන්දනේ කිව්වේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට. සිව්සට ආභරණයෙන් සැරසිච්ච රූමත් කාන්තාවකට මහා රෑ වුණා තන්නි පංගලමේ ඇවිදගෙන යන්න පුළුවන් කිව්වා. කොහෙද? ලංකාවේ. නිකන් නෙවෙයි සූසට ආභරණ. ඒ කියන්නේ 64ක් ආභරණ. නේ? පැලඳගෙන. නිකන් කාන්තාවට නෙවෙයි රූමත් කාන්තාවට. ඒත් එයාව කෙලෙසන්න කවුරුවත් එන්නේ නැහැ. එයාව මංකොල්ල කන්න කවුරුවත් එන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් මොකද්ද තේරෙන්නේ? එක පැත්තකින් කුපාඩියෝ ඉඳලා තව පැත්තකින් හොරු ඉඳලා නේ. දැන් කුපාඩි නැති හොරු නැති තව පැත්තකින් බේබද්දෝ ඉඳලා
පස්සේ කාලේ ඔය විදේශිකයෝ අපේ රටේ ඉඳපු ලියලා තියෙනවා. ලංකාවේ මිනිස්සු සුරාපානය කරන්නේ නෑ කියලා. කොහොමද? එහෙම චරිත ඇති මිනිස්සු ටිකක් හැදුනේ කොහොමද? කවුද එහෙම මිනිස්සු හැදුවේ? එහෙම මිනිස්සු හැදුවේ පන්සලේ. මිනිස්සු පන්සලට ඇවිල්ලා කළේ ඔය කියන පාපකාරී හැසිරීම් වල ඔය කියන අකුසල් වල යෙදුනහම විඳින්න වෙන දුක ගැන ඇහැව්වා. අහලමක් වුණා. බය වුණා. මොකටද බය වුනේ? අර නරක විපාක විඳින්න බය වුණා. ඊළඟට ඒවා පව් නිසා ඒවා කරන්න ලැජ්ජා වුණා. දැන් ලැජ්ජාවක් තියෙනවා, බයක් තියෙනවා. ඒ දෙක මොනවද? ආර්ය ධන සප්ත ආර්ය ධනය කියලා එකක් අපේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඒ කියන්නේ ආර්ය ධන උත්තම ධන තියෙනවා 7ක්. ඒ 7න් දෙකක් මොනවද? හිරි ඔත. ඒ කියන්නේ ලැජ්ජයි බයයි. මොනවටද ලැජ්ජා? වැරදි කරන්න, නරක වැඩ කරන්න, පව් වැඩ කරන්න. ඒකටයි ලැජ්ජා. මොනවටද බය? නරක වැඩ කරන්න, වැරදි වැඩ කරන්න, පව් වැඩ කරන්න. ඉතින් පස්සේ ඔය ලැජ්ජන හරි කැපිලම ගිය. දැන් යන්න තනතුරු අදාළ නැහැ. ප්‍රබෝධ නිර්පබෝධ කියලා අදාළ නැහැ. ඔක්කොම ඉන්න එකම කුලකයක නේද? දැන් අපිට ඒවා පේනවා. අපිට ඒවා දකින්න ලැබෙනවා. ඒව ගැන කාටවත් එහෙම ලැජ්ජාවක් නැහැ නේද? අර කෝප් කමිටුව කියලා එකක් දෙනවා. ඔය මේ YouTube වල එහෙම ලයිව් දෙනවා. නිකම් වැඩසටහන දෙකක් අහලා බලන්න. එතකොට දැනෙවි කොහොමද මහ ජනතාවගේ මුදල් කිසිම ලැජ්ජාවක් නැතුව මංකොල්ල කාලා ටයි දාගෙන කෝට් ඇඳගෙන ඇවිල්ලා ඒවා සාධාරණය කරන්න කතා කරන හැටි, තර්ක කරන හැටි බලන්න. වැද්දගත් මහත්තු ලැජ්ජා නැහැ. බයකුත් නැහැ. ලැජ්ජ බය දෙක නැතුව හැදුණු නිසා රටම බංකොලොත් වුණා. නේද? රටම බංකොලොත් වුණා. හැබැයි හොඳට මතක තියාගන්න අපේ අතීත සමාජයේ එහෙම දේවල් උනේ නැහැ. ඒවන් නැති උනේ නිකන් නෙමෙයි. ඒවා නිකන් නැති වුණා නෙමෙයි. ඒවා නැති වෙන තැනට අපේ සමාජي ගොඩ නැගුවා. නේද? එහෙනම් සම්‍යක් දෘෂ්ටියක් කියන්නේ හරි දැක්මක්. හරි දැක්මක් ගොඩ නැගුණොත් පවට බයයි. අකුසලයට බයයි. පවට ලැජ්ජයි, අකුසලයට ලැජ්ජයි. හරි දැක්මක් ඉස්සර වෙලා එන්න ඕනේ. ඒ හරි දැක්ම නිකන් එන්නේ. ඒක එන්නේ ධර්ම ශ්‍රවණයෙන්. දැන් එතකොට ආනන්ද රොෂාන් මහත්මයා දීමනා අතර ඉහළම දීමනාව දෙනවා. බෙදීම අතර ඉහළම බෙදීම කරනවා. අනුග්‍රහයන් අතර ඉහළම අනුග්‍රහය කරනවා. යාගයන් අතර ඉහළම යාගය කරනවා. එච්චර විතරක් නෙමෙයි, පින්වත් ඔබ හැම දෙනා තුලම සම්‍යක් දෘෂ්ටිය හේවත් හරි දැක්මක් ඇති කරන්න උවමනා කරන
පරතෝ ഘോഷ ප්‍රත්‍යය සපයනවා. යෝනිසෝ මනසිකාර කියන ප්‍රත්‍යය සපයනවා. ඔන්න එතුමා කරන මේ වැඩේ. දැන් එතකොට එතුමා විතරක් නෙමෙයි, තව අය වරින් වර මේ ධර්ම දේශනා කරනවා, හාමුදුරුවෝ වැඩම කරනවා. ඒවා ඉස්සරත් උනා, ඉදිරියටත් වෙයි. ඒ වෙනකොට ඒ කරන නෝනලත් ඒ මහත්තුරුත් මතක තියාගන්න, අපි කරන්නේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ තරම් අගේ කරපු, වර්ණනා කරපු ඉතාම වටින දානයක් අපි මේ දෙවන්නේ කියලා අවබෝධ කරගන්න. බණහන හැටි ගැන මම කියන්න ඕන නැහැ. ඉන්න සෙයියාවෙන් තේරෙනවා ශිෂ්ටකමක්, හැදිච්චකමක්, ආචාර සම්පන්නකමක්, සංස්කෘතික බවක් ඇතුව ජීවත් වෙන කොටසක් හොලි පිටියේ ගෙවල් වල ඉන්නවා කියලා. ඔබේ හැසිරීම, ඔබ කවුද කියලා අනිත් අයට කියනවා. අපිට කවුරුවත් අඳුනගන්න වෙන ක්‍රම නැහැ. අපි බලන් ඉන්නවා. කෙනෙක් කතා කරනකොට මොන වගේ අදහස්ද පළ කරන්නේ? කෙනෙක් හැසිරෙනකොට කොයි විදිහටද හැසිරෙන්නේ? ඔය දෙක බලලා තමයි අපි කෙනෙක් ගැන පොඩි මූලික තීන්දුවකට එන්නේ. ගමක මිනිස්සු වැදගත්ද නොවැදගත්ද? මිනිස්සු සීලාචාරද නැද්ද? මිනිස්සු ශිෂ්ටද අශිෂ්ටද? මිනිස්සු සංස්කෘතිකවත්ද අසංස්කෘතිකවත්ද? මිනිස්සුගේ හැදිච්චකමක් තියද නැහැදිච්චකමක් තියද? මේ ඔක්කොම ප්‍රකාශ කෙරෙන්නේ මේ පොදු වැඩවලදී ඒගොල්ලෝ දක්වන ප්‍රතිචාර වලින් හැසිරීම. ඉතින් ඔබ හැම දෙනාම හොඳ සාවධානයක මේ පොඩි පුතාලා පව සමහර විට ඒගොල්ලන්ට මම මේ කියන දේ අල්ලගන්න බෑ. ඒගොල්ලන්ට මේක දිරවන්නේ. ඒත් අහගෙන ඉන්න පුළුවන් විනයක් ඇති පොඩි දරුවෝ ටිකක් හදලා තියෙනවා අපේ පඬිත් හාමුදුරුවරු. මේ අම්මලා වටිනාම දෙයක් අම්මේ තාත්තේ හැදෙන පොඩි දුවෙකුට පුතෙකුට ඇහුම්කන් දීගෙන ඉන්න පුරුදු කරන එක. ඇහුම්කන් දීගෙන ඉන්න පුරුදු කරන එක කරන්න. ඒක පුරුදු කරන්න. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ප්‍රඥාව ලබා ගන්න පුළුවන් ක්‍රම. ඒ ක්‍රම අතර එකක් තමයි මොකක්ද? ඇහුම්කන් දීම. කතංසු ලබතේ පඤ්ඤං. බුදුහාමුදුරුවෝගෙන් අහනවා බුදුහාමුදුරුවනේ කොහොමද ප්‍රඥාව ලබන්නේ? එතකොට බුදුහාමුදුරුවෝ උත්තරේ දෙනවා සුසුසා ලබතේ පඤ්ඤං. ඒ කියන්නේ ඇහුම්කන් දීගෙන ඉන්න පුරුදු වුණොත් ප්‍රඥාව ලැබෙනවා. ඒ වගේම අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සුත්තමය ප්‍රඥාව කියලා එකක්. මොකක්ද ඒ සුත්තමය ප්‍රඥාව කියන්නේ? සුත්ත කියන්නේ අහනවා. සුත්ත අහනවට විතරක් නෙමෙයි. අහනවා, කියවනවා, ලියාපු ඒවා, පුවරු, පත්‍රිකා, පුවත්පත්, ඔය බුදු සරණ බුදු මගන වගේ අන්න එහෙම ඒවා මාර්ගේ ලියලා තියෙන ඒවා. ඒවා කියවනකොට ගුවන් විදුලියේ රූපවාහිනියේ, ගමේ පන්සලේ බණමඩුවේ ධර්ම දේශනා පැවැත්වෙනකොට ඇහුම්කන් දෙනකොට
ඒක ඇතුළත් වෙන්නේ සුතමය ප්‍රඥාව දියුණු කරන මගකට. ඉතින් ඒ නිසා හොඳින් අහුම්කම් දෙන්න. දැන් මම අර මාතෘකාව පොඩ්ඩක් කතා කරලා ධර්ම දේශනාව ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දියුණුවක් පේනවා මේ ස්ථානේ. මට මතක විදියට පළවෙනි සීල සමාදානයේදී මෙන්න මේ ටික විතරයි වගේ තිබුණේ සිමෙන්ති දාලා නේ. අර හරිය ඕගොල්ලෝ ඉඳන් හිටියේ නිකන් පස් පොළවේ මොනවද නිකන් බම්බුවර මොනවා හරි තියලා. ඔය ටික දෙවනි පුවාරේනකොටත් ඒ වගේ මට මතක. අද රතු සිමෙන්ති මැදලා කොටස ආර්ටික වගේ තේ කොන්ක්‍රීට් තාලා වගේ නේද? ඔව්. ඉතින් එහෙම තමයි. හෙමින් හදනවා. වේයෝ හුඹහ බඳිනවා වාගේ. කට්ටියම එකතු වුණාම ටික පුළුවන් විදිහට දායක වෙනකොට ශ්‍රමයෙන් මුදලින් දැනුනේ දන්නේම නැතුව ලොකු දේවල් කෙරෙනවා. ඉතින් එහෙම ඉදිරියක් පේනවා ආයතනේ. ඒ ගැන සතුටුයි, ආශිර්වාද කරනවා, සුබපතනවා, පින් දෙනවා. කොහෙත් ගම්වල පන්සල් හැදුවේ හාමුදුරුවෝගේ අනුශාසනා මත ගම්මු ගමේ ජීවත් වෙච්ච අය. ඒගොල්ලෝ තමයි වැලි ඇද්දේ. ඒගොල්ලෝ තමයි ගඩොල් ඇද්දේ. ඒගොල්ලෝ තමයි ගල් කැඩුවේ ගල් ඇද්දේ. සිමෙන්ති මිටි ඇද්දේ. ඒගොල්ලෝ තමයි ඒවට බර පැන්දුන්නේ. ඒගොල්ලන්ගේ දාඩිය තමයි මේ පන්සල් වල බිත්ති. ඒගොල්ලන්ගේ ශ්‍රමය තමයි මේ පන්සල් වල විහාරවල චෛත්‍යවල තැන්පත් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ නිර්ලෝභීත්වය, ඒගොල්ලන්ගේ පරිත්‍යාගශීලයේ කතාව තමයි පන්සලක ආවාසගේ බණ මඩුවේ විහාර මන්දිරේ වෙහෙරේ බෝ මළුවේ ලියවිලා තියෙන්නේ. ඔබේ ආධ්‍යාත්මයේ පිළිබිඹුව තමයි පන්සල. මිනිස්සු කිසිම ආධ්‍යාත්මික හැඟීමකින් තොරව හම්බ කරගෙන කාලා බීලා ජීවත් වුණා විතරක් නම් ගමේ පන්සල කෙට්ටුයි. ගමේ පන්සලේ විහාරාරාංග නැහැ. ගමේ පන්සල බොහොම වැටිලා. ඒක තමයි ආධ්‍යාත්මෙන් දුප්පත් මිනිස්සු ජීවත් වෙන ගමක කතාව. බලන්න, ආධ්‍යාත්මෙන් පෝසත් මිනිස්සු ඉන්න ගම්, ඒ මිනිස්සු ආර්ථිකයෙන් දුප්පත්. හැබැයි පන්සල බැලුවහම ඔක්කොම හදලා. ඒගොල්ලෝ දුප්පත් ආර්ථිකයෙන්. හැබැයි සිතුවිලි වලින් පෝසත්. ඒ නිසා ලංකාවේ ගම්වල, නගරවල, පන්සල් වල කතාව ඕකයි. ඔය සමහරුන්ට ඕක දරා ගන්න බෑ. ඒ අන්ත සමහරු කියනවා පන්සල පෝසත්ලු, ගම දුප්පත්ලු. ඒ පන්සල පෝසත් වෙන්නේ ඇයි? ගමම එකතු වෙලානේ පන්සල හදන්නේ. දැන් ගමේ ගෙවල් හදන්න ගමම එකතු වෙනවා. ගේ හදන කෙනානේ ගමේ ගේ හදාගන්න. ඒකට ඉන්නේ එයා විතරයි. පන්සලට ඔක්කොම ටික එකතු වෙනවා. ඉතින් ඔක්කොම ටික එකතු වුණාම ලොකු දේවල් හැදෙනවා. සමහරුන්ට මේක තේරුම් ගන්න බැහැ.
සමහරුන්ට ඒ කතාව තේරෙන්නේ නැහැ. ඒක වැටහෙන්නේ නැහැ. ඒ අන්ද ඒගොල්ලෝ කියනවා පන්සල බෝසත්ලු ගම දුප්පත්. නේ මන් දන්නේ පන්සලේ විශාල විහෙරක් බුදු පිළිම විහාර මන්දිර අපිට නම් ඇඟ වෙන්නේ ගමේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්ම පෝෂකත්ව ඒගොල්ලන්ගේ තියෙන ත්‍යාග ගුණය ඒගොල්ලෝ ඒ කැපකිරීම කරලා ඒ හන්ද විස්මිත විදියට ඒවා හැදිලා අපි නම් ඒක දකින්නේ එහෙම. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඔබ මේ සිද්ධ කරගෙන යන ඒ සංවර්ධන කටයුතු තව අවුරුදු කිහිපයකදී ඉවර වෙයි. බොහොම ලස්සන පන්සලක් ඔබේ ගමේ ඉදි වෙයි. ඔබට වයසට ගිහින් ලෙඩ ඇඳට වැටිලා කලාව ඉන්නකොට ඇයි මේ පන්සලේ ගන්ටාරේ සද්දේ මේ පන්සලේ පින්කමක ශබ්ද වාහිනී වලින් විකාශය කෙරෙන බණ ඇහි පිරිත් ඇහි බෝධි පූජා කවි ඇහි එතකොට ලෙඩේ ඉඳගෙන තමන්ගේ මතකයන් අවදි වේ. තමන්ගේ හිතේ චිත්‍රපටයක දර්ශන පෙනෙනවා වාගේ පෙනෙයි. මේ වැලි මලු අරගෙන ගල් ගඩොල් අරගෙන පඩි නැගගෙන උඩට ආපු හැටි එක එක ඉදිකිරීම් වලදී තමන් පරිත්‍යාග කරපු හැටි ලෙඩ ඇඳක වයසක අම්මෙක් අප්පෙක් වෙලා ඉන්න වෙලාවක ඕවාගේ දේවල් හිතට මතක් වෙනවා නම් නරකද වරදීද මතු බව එයන්ද කඳපණ තියෙන කාලේ කඳපණ නැති කාලයක් එනවා කියලා තේරුම් ගන්න යමක් තැන්පත් කරන්න තමන්ගේ මතු පරම්පරාව වෙනුවෙන් සංසාරි වෙනුවෙන් ඒ දෙකම වෙනුවෙන් යමක් තැන්පත් කරන්න. ඒක තැන්පත් කරන්න තියෙන එකම තැන කොතනද? පන්සල. වෙන කොහෙද තැන්පත් කරන්නද? පන්සල. ඒක තමයි පොදු තැන. එතන තමයි ඔක්කොම එකතු වෙන තැන. ඉතින් එතන දෙයක් කරන්න. ඒකට කමක් නැහැ. ඒක තමයි කලේ අපේ ආදිමුතුන් මිත්තු. එදා අතීතේ ඒ කරපුවා තමයි අදත් අපි ගිහින් බලන්නේ අනුරාධපුරේ පොළොන්නරුවේ. අද අපි හිතන විදියට ඒගොල්ලෝ හිතුවා නම් රුවන්වැලි සෑය නැහැ. අබේගිරිය නැහැ. ජේතවනාරාමේ නැහැ. සමාධි පිළිමේ නැහැ. අවුකන පිළිමේ නැහැ. ඒ මිනිස්සු ඊට වඩා පෝසත්ව හිතුවා. හිතපු හන්දා ඒවා කළා. කරපු හන්දා අද අපි ගිහිල්ලා ඒවා දිහා බලලා හිතේ ප්‍රසාදය ඇති කරගන්න. එසා ඉතුරු කරන්න යමක් පොදුයි. රටට ලෝකෙට. එහෙම දේවල් ඉතුරු කරලා තියලා මිය යන්න. එතකොට තමන්ගේ නම තියේ තමන් නැතත් ඒ වගේ පැත්තකුත් අපේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒකත් අපි ගොඩනගාගත යුතු දෙයක්. ඉතින් ඒ කාරණා සිහිපත් කරමින් අර මාතෘකාව ඇටියට තිබ්බ සූත්‍ර පාඨයට ඔබේ අවධානය යොමු කරනවා. මොකක්ද මම මාතෘකා කරේ? ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. ඔන්න මාතෘකාව. මොකද්ද මේකෙන් කියන්නේ? භික්ඛවේ කියන්නේ මහණෙනිනේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි. ආරද්ධ විරියෝ විහෙරති.
ආරම්භ කරන ලද උත්සාහයකින් යුක්තව ජීවත් වෙනවා. විහෙරති කියන්නේ වාසය කරනවා. ජීවත් වෙනවා. ජීවත් වෙන්නේ කොහොමද? පටන් ගත්ත වීරයක් ඇතුව. මොනවටද වීරය පටන් ගත්තේ කියලා ඊළඟට කියනවා. වැඩ දෙකකට වීරය පටන් ගන්නවා. මොනවද වැඩ දෙක? අකුසලානං ධම්මානං පහානාය. ඒ කියන්නේ අකුසල් දුරු කරන්න. අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය. ඒ කියන්නේ කුසල් දහම් ගොඩනගන. ඔන්න බලන්න ආයෙ මම තේරුම කියනවා. උන්වහන්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පටන් ගන්නා ලද වීරයකින් යුතුව ජීවත් වෙනවා. මොනවටද වීරය පටන් අරන් තියෙන්නේ? අකුසල් දුරු කරන්න, කුසල් වර්ධනය කරන්න. දැන් හරියද? පැහැදිලිද? මොකද්ද මොනවටද දැන් වීරය කරන්නේ? කුසල් වඩන්න, අකුසල් දුරු කරන්න. නේද? දැන් එතකොට ඔය දෙකට වීරය කර කර හිටියොත් විතරක් හරියයිද? මොකද කියන්නේ? අකුසල් දුරු කරන්නයි කුසල් දියුණු කරන්නයි විතරක් වීරය කර කර ඉන්නවා. හරියයිද? හොඳයි අපි ලයිට් එකකන් කියමු. නේද? ඔය තියෙන්නේ එළිය ඔය පත්තුල. හොඳයි නිස්සබ්දව ඉන්නකොට ඇහි. සද්ද නොකර හිටියාම ඇහි. අපිට ඉතින් ඉන්න ඕනේ නේද? හැබැයි එමේ ඇස්සේ නැගිටලා යන්නේ එහෙම නැහැ. නේද? මරු පල්ලම කියලා හිතලා ඊ0 ඇද්දෙයිද දන්නේ පල්ලෙහා. ඔන්න එහෙම කරන්න එපා. මට මතකයි. දැන් එතකොට අපි බලමු මොකද්ද දැන් අපි කිව්වේ? කුසල් දියුණු කරන්න, අකුසල් දුරු කරන්න විතර උත්සාහ කර කර හිටියොත් හරියයිද කියලා මම හරියන්නේ නෑ. හරියන්නේ නෑ. එහෙනම් තව මොනවටද වීර්ය කරන්න ඕනේ? තව මොනවද? ඇයි ඉතින් දැන් එදිනෙදා ජීවත් වෙන්න ඒකට වීර්ය කරන්න ඕනේ නැත්නම් ඒකටත් වීර්ය කරන්න බෑ නේද? දැන් බලන්න ආනන්ද රොසාන් මහත්තයා කොළඹනේ වැඩ කරන්නේ නේද? දැන් කොළඹ වැඩට යන්න පාන්දර නැගිටින්නේ නේද? දැන් තුමා විතරක් නෙමෙයිනේ. ඔරැකියා කරන අය ඉගෙන ගන්න මේ පුතාලා දුවලා උදේ පාන්දර නැගිටින්නේ නේද? ඉතින් ඒකට වීරයක් තියෙන්නේ. ඊළඟට අනිත් අය නිදියද්දි ඉගෙන ගන්න ළමයා පාඩම් කරන්න ඉබේ. අනිත් අය නිදි ගුරු තව ගුලි වෙවි පෙරෝ නේද? ඉගෙන ගන්න දැන් අගෝස්තු මේ නොවැම්බරේ විභාගෙ තියෙන දුව පුතා එයා ඉතින් පාඩම් කරන්න ඉබේ.
අනිත් අය නිදිය ගනිද්දි ගොරොද්දේ ඇද අදෝ වාත ඇර පොතකට මූණ පොවාගෙන පාඩම් කරනවා කියලා කියන එක කරන්ද සුළු පටු වීරයක්ද තියෙන්න ඕනේ. කොච්චර වීරයවන්ත වෙන්න ඕනේ නේද? ඒක ඒ උත්සාහය වීරය දෙලවටම ඕනේ පින්නතුනි. ඒක මෙලවටත් ඕනේ පරලොවටත් ඕනේ. ඒක අදටත් ඕනේ හෙටටත් ඕනේ. තේරුණාද? ඕනේ දියුණු වෙච්ච කෙනෙක් මෙලව කියවලා බලන්න, අහලා බලන්න මොනවා කරලාද දියුණු වෙලා තියෙන්නේ. උත්සාහයෙන් වීරයෙන් වැඩ කරන. නිකන් නෙමෙයි. උත්සාහයෙන් වීරයෙන් මැරීගෙන නැහිගෙන වැඩ කරලා තමයි දියුණු වෙලා තියෙන්නේ. නේද? එතන මෙලව දියුණුවටත් වීරය ඕනේ. වීරයය පාරමිතාවක්. බෝසත්වරු බුදු වෙන්න පෙරම් පුරද්දි පුරාපු පාරමිතා 10න් එකක් මොකක්ද? වීරය පාරමිතා. එච්චර විතරක් නෙමෙයි. වීරයය ඉන්ද්‍රිය ධර්මය. මොන ධර්මයක්ද? ඉන්ද්‍රිය ධර්මය. එච්චර විතරක් නෙමෙයි. වීරයය බල ධර්මය. මොන ධර්මයක්ද? බලන්නකෝ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම එච්චර විතරක් නෙමෙයි. බෝධි අංගයක්. බෝධි අංගයක්. මොකද්ද? වීරයයි. නේ විරිය සම්බොජ්ජංගෝකෝ මොග්ගල්ලානමයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති. අහලා තියෙනව නේද? බලන්නකො මොකද්ද මේ කියන්නේ? මුගලන් වීරය බෝධි අංගයක්. විරිය සම්බොජ්ජංගෝකෝ මොග්ගල්ලාන. එය මා විසින් ඉතා හොඳින් කියා දීලා තියෙනවා. මයා සම්මදක්ඛාතු භාවිතා කරන්න. බහුලීකතු වැඩි වැඩියෙන් භාවිතා කරන්න. ඒ කියන්නේ වැඩි වැඩියෙන් පුරුදු කරන්න. මොකද්ද? වීරයයි. භාවිතෝ බහුලීකතු මොකටද ඒක හේතු වෙන්නේ? අභිඥාය ගැඹුරු අවබෝධයට. මේ සංසාර ස්වභාවය, ලෝක ස්වභාවය හොඳින් අවබෝධ කරගන්න උවමනා කරන වීරයය. ඒක හේතු වෙනවා ගැඹුරු දේ අවබෝධ කරගන්න. සම්බෝධාය මනමින් අවබෝධ කර ගැනීම පිණිස. නිබ්බානාය නිර්වාණ අවබෝධයේ පිණිස උදව් වෙනවා. මොකද්ද? වීරය. අතාරින්න හොඳ එකක් නෙමෙයි අපි. එක පැත්තකින් ධර්මයේ පැත්තෙන් ගත්තත් එහෙමයි. මෙලව පැත්තෙන් ගත්තත් එහෙමයි. පරලෝකයේ පැත්තෙන් ගත්තත් එහෙමයි. වීරය අත්නොහැරිය යුතු ගුණ ධර්මය. ඒක කුසලයක්. ඒක දියුණු කරන්න ඕන එකක්. ඔන්න දැන් ඒකේ එක පැති මම ඔය පෙන්නුවේ. දැන් බලමු ඊළඟට. දැන් ආයම් කොමුලට. මොකක්ද මුල? පටන් ගන්නා ලද වීරයක් ඇතුව ජීවත් වෙයි. මොනවටද පටන් ගත්තේ වීරය? අකුසල් දුරු කරන්න කුසල්. කුසල් දියුණු කරන්න. අකුසල් දුරු කරන්න කුසල් දියුණු කරන්න. හරි. දැන්
අකුසල් දුරු කරන්න දැනගන්න එපේ අකුසල් මොනවද? ඕනේ. දැනතර මොනවද සාමාන්‍යයෙන් අකුසල්? තව තියෙනව නේද දස අකුසල්. එහෙම 10ක් තියෙනවා. දස කුසල් එහෙම කුසල් කියලා 10ක් තියෙනවා. නේද? 10 තියෙනවා. අකුසල් 10යි කුසල් 10යි. දැන් ඔය කියන 10 දියුණු කරන එකක් කුසල් දියුණු කිරීම. අකුසල් දුරු කිරීම තමයි ඒ දස කුසල් දුරු නොකර ඉඳී. ඒත් එක්කම අපි හිතමු ඔය 10 දන්නේ කියලා. දන්නේ නැති අයට ඔන්න කුසලය අඳුරගන්න බුදුහාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමක් කියලා දෙන්නම්. හොඳට මතක තියාගන්න. ඔන්න අකුසලය නම් කොහොමද දන්නවද ඒක අඳුරගන්නේ? ඒක දැනගන්නේ මෙන්න මෙහෙමයි. මට හොඳ නැහැ. අනුන්ටත් හොඳ නැහැ. මායි අනුනුයි යන දෙගොල්ලන්ටම හොඳ නැහැ. මොකද්ද? හිතන දේ, කියන දේ, කරන දේ. දැන් අකුසල් දුරු කරන්න අකුසල් මොනවද කියලා දැනගන්න එපේ. අකුසල් මොනවද කියලා දැන නොගෙන අකුසල් දුරු කරන්න බෑනේ. ඔන්න දැන් ඉස්සෙල්ලා අකුසල් මොනවද කියලා දැනගන්න. ඔන්න දැන් අද යන්න මේ ධර්ම දේශනාව ඉවර කරගෙන ගෙදර යනකොට අකුසලයේ කියන්නේ මොකද්ද කියලා හරියටම දැනගෙන යන්න. ඔන්න දැන් දැනගන්න මතක තියාගන්න මහ දෙයක් නෑ. ඔන්න මතක තියාගන්න. මොකක්ද එකක්? තමන්ට හොඳ නෑ. තමන්ට වගේම අනුන්ටත් හොඳ නෑ. තමනුයි අනුනුයි දෙන්නම එකතු කරලා ගත්තාම දෙගොල්ලන්ටම හොඳ නෑ. මොකක්ද? තමන්ට හිතුණු දේ. තමන් කියපු දේ. තමන් කරපු දේ. දැන් හරියද? දැන් ඔන්න බලන්න වෙයි හිතන්නකො. දැන් ඔන්න හොඳට සමගියේ කිරිපැණි වගේ කියලා අපි කියන්නේ. අන්න එහෙම ජීවත් වෙනවා ජෝඩුවා. නේද? ජෝඩුවා. නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි. ඒ දෙන්නට දෙන්න හරි ආදරේ. ඒ දෙන්නට දෙන්න හරි අපූර්වට යුතුයකම් ඉෂ්ට කරනවා. ඒ දෙන්නට දෙන්න හරිම විශ්වාසවන්ත සමගියෙන් ජීවත් වෙනවා. ඒ නිසා ඒ ගෙදර හරි සතුටින් ඒගොල්ලෝ ඉන්නවා. සමාජෙදිත් එහෙමයි. දැන් හොඳ ජීවිතයක් ඒගොල්ලෝ ගෙවනවා. කාට හරි කෙනෙකුට මේක අල්ලන්නේ නැතුව යනවා. ඒ වෙන්න එහෙම ඉන්න එක බලන් ඉන්න බෑ. එතකොට අර කවුද කියනවා වගේ කොහෙදෝ ඉත්තෑවුදුව නේද? එතකොට ඒගොල්ලන්ට එතකොටෙන් දරා ගන්න බැ මහා ඊර්ෂ්‍යාවක් එනවා. ඇවිල්ලා හිතෙනවා මොකද්ද? දෙන්නම් හොඳ ගින්නක් නේද? දෙන්නම් හොඳ ගින්නක්. දැන් ඉස්සල්ලාම හිතුනේ කාටද? තමන්ට හිතුනේ. දැන් අර දෙන්නගේ සතුට සමගිය දැකලා තව එක්කෙනෙකුට තුන්වැන්නෙකුට හිතුණා
මේ සමගිය කුඩුපට්ටම් කරන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? පාවිච්චි කරන්න තියෙන ආයුධ දෙකක්. එකක් මොකද්ද? බොරුව, අනික මොකද්ද? කේල. ඔය දෙකෙන් වැඩිපුරම ඵලදායක කෝකද? බොරුවද කේලද? දන්නවනේ ඉතින් අපි දන්නවේ. නේද? බුදුවම්මේ මේ ජීවිත කාලේ කොච්චරනම් කිව්වද? නේද? අපි නදන්නේ අපිත් පත්තු කරලා ඇවිලෙනවා දැකලා. නේද? ජනේලෙන් බල hina වෙවි වතුර බිව්වේ නැද්ද? බලන්න පොඩ්ඩක් හිතලා. නේද? හොන්දට පත්තු කරලා ඇවිලෙනවා රේ සොට පොට ගහලා. මෙහි අප්පා නේද? සෞදිය පුරන. ඉතින් මොකද්ද හොඳම උපක්‍රමේ? කේල. දැන් තේරුණා නේද? දැන් ඔන්න හිතුණා විතරක් නෙමෙයි කිව්වා. දැන් හිතිච්ච දේ Tamanටත් හොඳ නෑ. ඇයි? අකුසලයක්. ඒ හොඳ හිතන කෙනා කෙලෙසෙනවා. එයත් විනාශ වෙනවා. කේලම අහන කෙනාද ඉස්සරලා විනාශ වෙන්නේ කියන කෙනා. කියන කෙනා දරුණු විදියට කුණු වෙලා තියෙන්න එපේ. නැතුව කේලම කියන්න බෑනේ. දෙවනුව තමයි අහලා කට්ටිය ඒකට ප්‍රතිචාර දක්වන්නේ. ඉස්සර වෙලා වෙන්නේ මොකද්ද? තමන්ගේ ඇතුලේ හැදෙනවා නරක සිතුවිලි. දැන් මේ සිතුවිල්ලෙන් ඉස්සර වෙලාම කුණුනේ කවුද? තමන්. දැන් මම මේ විස්තර කරන්නේ මොනවද කියලා මතක් කරන්න එපා. මොනවද? අකුසල්. ඒ කියන්නේ දැන් මේ අපි හිතන් ඉන්නවා අකුසල් තියෙන්නේ කොහෙද? පන්සලේ. කුසල් තියෙන්නේ කොහෙද? ඒ පන්සලේ. පින් කොහෙද තියෙන්නේ? පන්සලේ. පව් කොහෙද තියෙන්නේ? පන්සලේ. දැන් බලනකොට ඔක්කොම තියෙන්නේ කොහෙද? අපි ළඟ මොකුත්ම නැහැ. අපි බබාලා නේද? අපි බබා ඔක්කොම ටික තියෙන්නේ කොහෙද? අරේ. ඒකනේ ඔය කට්ටිය කියන්නේ ඔයගොල්ලෝ ඉන්නකො හරියට. කවුද ඔයගොල්ලෝ? ඒ ඔයගොල්ලෝ කවුද? සාදුලා. නේ ඔය කට්ටිය ඉන්නකො හරියට. අපි කොහොම හිතිය ප්‍රශ්නය නෑ. හරිද ඔය දහම? ඔය දහම තරම් පචයක් තවනේ. බුදුහාමුදුරුවන්ගේ සමාජ සංවිධානයේ පිරිස කවුද? කවුද පිරිස? කවුද? භික්ෂු භික්ෂුණී. උපාසක උපාසිකා. දැන් උපාසක උපාසිකා කිව්වේ කවුද? ඒ අපිද? ඒ අපිද? නෑ. ඒ කවුද? ඒ ඔයගොල්ලෝ. දැන් හිතනවාද අපි නම් උපාසකලා නෙමෙයි කියලා? ඔය පුතාට එහෙම හිතෙනවනේ. මට ඔය කුඩියල්ල පුතාගෙන් ඇහුවේ. නේද? හිතනව නේද? අපි නම් උපාසකයෝ නෙමෙයි. උපාසක වෙන්න අපි තව නාකි වෙන්න ඕනේ. නේ? නාකි වෙන්න ඕනේ. අන්න එතකොට නම් උපාසක තාම නම් උපාසක නෙමෙයි. දැන් අපේ දුවෙකුට කිව්වොත් එහෙම නිකන් අවුරුදු 16ක විතර නිකන් නිකමට උපාසකම්ම කිව්වොත් පතද කියන්නේ ආත්මෙට ඉන්නේ පන්සල්.
කොණ්ඩේ ඉදිලා දත් ටික හැරිලා තකපය ගැහෙනකන් ඉන්නේ. ඇයි? හාමුදුරු උපාසකම්ම කියනවා ඉතින්. නේ? හැබැයි මහා නාම සාක්‍ය බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. බුදුහාමුදුරුවනේ කොපමණකින්ද උපාසක වෙන්නේ? කිත්තාවතා කෝපන බන්තේ උපාසකෝ හෝති. කොපමණකින්ද බුදුහාමුදුරුවනේ උපාසක වෙන්නේ? අන්න හරි. අන්න අම්මා කෙනෙක් කියනවා ඇහුණා. බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, එත්තාවතා කෝ මහා නාම උපාසකෝ හෝති. මහා නාම කවුරු හරි කෙනෙක් බුදුන් සරණ ගියාද, ධම් සරණ ගියාද, සඟුන් සරණ ගියාද, එයා උපාසක. දැන් මෙයා බුදුන් සරණ ගියේ නැද්ද? ධම් සරණ ගියේ නැද්ද? සඟුන් සරණ ගියේ නැද්ද? එහෙනම් එයා කවුද? එහෙනම් උපාසක. එහෙනම් ඔය ඔක්කොම උපාසක උපාසිකා පිරිස අපි හතර ගොල්ලට තමයි තියෙන්නේ මේක අරගෙන යන්න. මේක මේ අපිට විතරක් තනියෙන් ගෙනියන්න බෑ. තනියෙන් ගෙනියන්න බෑ. තව ටික කාලයක් යනකොට අවුරුදු 30ක් විතර අපි එතකොට ඉන්නේ එකක් නෑ. නේද? තව අවුරුදු 30ක් අපි ඉන්නේ. නේද? නිකන් අපි හිතමුකෝ. මට නම් මෙන්න මෙහෙම හිතෙනවා. හාමුදුරුවරු නම් නැති වෙයි. මොකද ඔයගොල්ලන්ට හිතේ? මට නිකන් හිතෙනවා හාමුදුරුවරු නම් නැති වෙයි. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? මට නම් හිතෙනවා නැති වෙන්න හේතුව හැටියට ප්‍රධාන වශයෙන් මොකක්ද? ගෙවල් වල ළමයි නැහැ. ඉන්නේ එක්කෝ එක්කෙනයි. නැත්නම් දෙන්නයි. එහෙම නැත්නම් තුන් දෙනයි. මහාන කරන්න ඉල්ලපු ගමන් කියන්නේ මොකක්ද? අනේහා මේක දීලා වුණා. බලාගෙන යනකොට කතාවක් ඇත්තද? ඉන්නේ කෙනයි නැත්නම් දෙන්නයි. කොහොමද දෙන්නේ? නේද? දැන් අපේ ගෙදර 7 දෙනෙක්. ඒ අන්දකින් මාව එව්වා කමන්නේ බලයන් මානවයා. නේ? උඹ මානවයා. ඒකට ගානේ අපිට ඉන්නවා 6 දෙනෙක්. නේ? උඹ අපිට නැතුණාට කමන්නේ. කියලා අපිව එව්වා. දැන් මේ ඉස්කෝලේ උගන්වන හාමුදුරු කෙනෙකුට මම කිව්වා පොඩි පන්ති තියෙනවනේ 6 7 8 පන්ති. ඔය සමහර විට මහාන වෙන්න කැමති ළමයි ඇති. ඉන්නවනම් කවුරු හරි කෙනෙක් දෙන්නෙක් හොයලා දෙන්නකෝ මහාන කරන්න. හාමුදුරුවෝ ගක්කටනම කිව්වා හාමුදුරුවනේ ওই පන්ති ටිකේ 13 දෙනෙක් ඉන්නවා කියලා මහාන වෙන්න කැමති පුතා. එක්කෙනෙක්වත් දෙන්න කැමති නෑ කිව්වා ගෙවල්. කොහොමද වැඩි? දැන් එතකොට හාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙන් වැටෙයිද? අපි අපවත් වුණාම මේ හාමුදුරුවෝ නැත්තම් දැන් උඩින් පහළ වෙයිද හාමුදුරුවෝ? නේද? ලොකු තියනවා ඔන්න ඔය විදිහේ අවදාන. අපිට එහෙම ඒ වුණාට එච්චර ඒක දැනිච්ච බවක් පේන්නේ නෑ. මම මහාන වෙච්ච කාලේ 1975 ඒ හාමුදුරුවෝ හිටියේ 25000යි 30000යි. දැනුත් ඉන්නේ 25000යි 30000. ඊට වඩා කවදාකවත් ලංකාවේ අපි දැනුවත් හාමුදුරුවෝ 50000ක් වෙලා නැහැ. මෑත අපි දන්න කාලේ 50000ක් නැහැ.
2 කෝටි 20 ලක්ෂයක් ගිහියෝ ජනගහනය. එයින් 77ක් බෞද්ධ. ඒ විශාල බෞද්ධ ප්‍රතිශතයේ වැඩ ටික කරන්න ඉන්නේ 30000. එයිලු එක අවුරුද්දකට 1700ක් විතර එක නිකායක ආන්දරවරු සිවුරු ඇරලා යනවා. තරුණාය විවිධ හේතු ඒවා බලපාලා ඒගොල්ලෝ යනවා. දැන් ඔහොම වෙද්දී ගෙවල් වල මාන කරන්න දෙන්නේ නැහැ. ඉන්න අය යනවා නේද? එතකොට ඉතුරු වෙයිද? මන් දන්නේ. ඔයගොල්ලෝ තීරණය කරන්න හාමුදුරුවෝ කියලා જાතිය ඕනද එපාද? ඕනේ නම් ඒක කරන්න අපිට වඩා හිතන්න ඕනේ කවුද? අනේ ගිහියෝ නේ අපිට වඩා හිතන්න ඕනේ ඔයගොල්ලෝ නේද? I think ඔන්න දැන් අපි 4 ගොල්ල මම මේ කිව්ව 4 ගොල්ලෙන් එක ගොල්ලක් නිකන් කෙට්ටුයි නේද? ඒ ඕගොල්ලන්ට පේන්නේ එක දැනෙන්නේ. ඇයි? ඉල්ලන ගණන් හාමුදුරුවෝ කොහොම හරි වඩම්බලා දෙනවා. හාමුදුරුවෝ ටික නමක් හිටිය ගොඩාක් දෙනෙක් ඉන්නවා වගේ පේනවා. දැන් ගිහියෝ 100ක් එකතු වෙලා බලන්න 50ක් විතර ඉන්නවා වගේ පේනවා. හාමුදුරුවෝ 50ක් එකතු වෙනවා 250ක් ඉන්නවා වගේ පේනවා. ඒක මොන එකක්ද මන්දා? එතකොට අපේ කට්ටිය හිතනවා ඔය ඉන්නේ ඕනද? නේ ඔය ඉන්නේ ඕන කරන්නේ නේද? එහෙනම් ඔන්න මතක තියාගන්න දැන් උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී අපි 4 ගොල්ලෝ තමයි බුදු සසුන. තේරුණාද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා භික්කවේ උපාසකෝ ව්‍යක්තෝ විනීතෝ විසරදෝ බෞසුතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ සෝ සංඝං සෝබේති. මේ මොකද්ද කියන්නේ? මහණෙනි උපාසකාය ඒ කියන්නේ තෙරුවන් සරණ ගිය ගිහියෝ දක්ෂද විනීතයිද ධර්ම කරුණු ගැන විසරද දැනුමක් තියනවද බොහෝ දහම් කරුණු අසා ඇසූ කියවූ අයද ඒ ධර්මය දරනවද ඒකට අනුව ජීවත් වෙනවද? ඒගොල්ලෝ සංඝ සසුන සෝභමාන කරනවා ලස්සන කරනවා. ඒ කියන්නේ පැවිදි අපි විතරක් නෙමෙයි මේ ශාසනය ලස්සන කරන්නේ ගිහි ඔයගොල්ලොත් ඒක කරන්න ඕන. ඒකයි අර දේශනාවේ තියෙන්නේ. ඔන්න අනික භික්කවේ උපාසිකා මහණෙනි උපාසිකා කෙනෙක් ඒ කියන්නේ ගිහි කාන්තා කෙනෙක් ව්‍යක්තා විනීතා විසරදා බෞසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා සෝ සංඝං සෝබේති. යම්කිසි උපාසිකාවක් දක්ෂයිද? මෙතන දක්ෂයි කියන්නේ කුසලයට තියෙන දක්ෂකම නේ. කලයුතු කටයුතු කෙරෙහි තියෙන දක්ෂකම. ඒක තමයි ව්‍යක්තා විනීතයි ආචාර සම්පන්නයි කය හිත වචන සංවරයි කතාව පිළිවෙලයි ගමන පිළිවෙලයි ඇඳුම පිළිවෙලයි කෑම බීම ලෑම ඉඳීම හිතීම ක්‍රමවත් විධිමත් සැලසුම් සහගතයි. ඒවා මේ කියන්නේ විනීතෝ විසරදයි ධර්මයට
ව්‍යක්තෝ විනීතෝ විසරදෝ බෞසුතා ගොඩාක් ධර්ම දේශනා අහලා තියෙනවා, කියවලා තියෙනවා. ඒ අහපු කියවපු දේවල් දරාගෙන හිතේ ඉන්නවා. ඒවට අනුව තමන්ගේ චරිතයේ ජීවිතේ ගෙවනවා. අන්න ඒගොල්ලෝ සංඝ සසුන අලංකාර කරනවා. තේරුණාද? හාමුදුරුවෝ විතරක් මේ ශාසනය ලස්සන කරනවායි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ භික්ෂූනුත්, භික්ෂුණීනුත්, උපාසක අය, උපාසිකාවොත් අර කියන සුදුසුකම් වලින් යුතු නම් අන්න ශාසනේ බබල අලංකාර වෙනවා, ලස්සන වෙනවා. ඒ හන්දා කුසල් තියෙන්නේ, අකුසල් තියෙන්නේ, පින් තියෙන්නේ, පව් තියෙන්නේ පන්සලේ නෙමෙයි. ඒවා තියෙන්නේ කොහෙද? අපේ හිතේ. අපේ හිතේ. කුසල් වඩන්න ගෙදර ඉඳලා පුළුවන්. අකුසල් දුරු කරන්න ගෙදර ඉඳලා පුළුවන්. දැන් බලන්න. කේලමක් කියන්න හිතුණා. බොරුවක් කියන්න හිතුණා. දැන් බොරුවක් කියන්න, කේලමක් කියන්න හිතුණු තැනදීම ඕනම් පුළුවන් එමක් කරන්න. වැඩේ ඉවර කරන්න. නේ? කියන්න හිතුණු තැනදීම දකින්න. දකින්නේ කාවද එතකොට? තමන්ව. දකින්නේ කොහෙද එතකොට? තමන්ගේ හිත. එතනින්ම වැඩේ ඉවර කළොත් අකුසල වචනයක් එනවද? අකුසල ක්‍රියාවක් එනවද? නෑ. නේ? ඔක්කොම එහෙමයි. ඔක්කොම එහෙමයි. කුසලයක් එහෙමයි. තේරුණාද? අකුසලයට ඇප්ලිකේෂන් පුරවන්න පුළුවන් බණමඩුවේ ඉඳලා. අකුසලේ වෙන්නේ හන්දි. ඔයගොල්ලෝ ඉන්නේ බණමඩුවේ. බණමඩුවේ ඉඳගෙනත් පුළුවන් අය දුප්පත්‍රයක් දාන්න අකුසලයට. බැරිද? ඈ? බැරිද? ඔය කාවැඩියේ නායට අල්ලන්නේ නැති කාට හරි දැන් මොන 3-4 දෙනෙක් අල්ලගෙන නෙලලා අණ්ඩක් කඩලා කියලා ආරංචි වුණොත් බණහන අතරේ හිතට ආවොත් යස වැඩේ ඌට එහෙම වුණා. කවුරු වුණත් හොඳයි අනේ අගේ මේ බණහන ගමන් හිතුණා කියන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ? ඈ? අකුසලයට ඇප්ලිකේෂන් එක බණමඩුවේ ඉඳන් පුරෝලා. නේද? කොහෙද අකුසලයේ සිද්ධ වුනේ? හන්දියේ. නේ? හන්දියේ දෙගොල්ලක් ගහගත්තේ. එතනයි හිටියේ නායට අහන්න නැති එක්කෙනා. එයාගේ අඬ ගැඩුවේ. අකුසලයේ පිරෙන්නේ කොහෙද? ඔව් පන්සලේ. දැන් වැටේනවද කතන්දරේ? ඕන තරම් ඈතක නේද? ඔය දැන් ලස්සනට පේනවා මේ දවස්වල එහෙම. ඔය ඉතින් හරියට දැන් අහුවෙනවා. හරියට අහුවෙනවා. කවුද? හොරුව අහුවෙනවා. නේද? කුඩු ගේන අය අහුවෙනවා. කුඩු නිෂ්පාදනාගාර අහුවෙනවා. නේද? ඔක්කොම අහුවෙනවා. දැන් ඔය අහුවෙනකොට නිකන් අපිට ඕනනම් පුළුවන් අකුසලුත් කරගන්න. දැන් අල්ලන්නේ කවුද? පොලිසිය. අහුවෙන්නේ කවුද? හොරුව. අකුසල් පුරවගන්නේ කවුද? අපි. කොහොමද අපි අකුසල් පුරවගන්නේ? අන්න එතන හිතන්න අපි අකුසල් පුරවගන්න විදිය නේද? ඔය දේ අපි දානවා, අපි කමෙන්ට් කරනවා. කොහොමද? ඔකාගේ ආමක් ගලවන්න ඕනේ. එල්ලන්න ඕනේ කකුල් දෙකේ. නේද? අම්මා ගහන්න ඕනේ ගෝල් පේස් එකට ගෙනම. දැන් මෙන්න මේ අපි බුකිය පුරා ෂෙයා කරනවා. නේද? බලන්නක දැන් අපි අනේ ඇල්ලුවෙත් නෑ. වික්කෙත් නෑ. මොකොත් නෑ. අපි කලේ මේ හෑන්ඩ් ෆෝන් එක අතේ තියාගෙන උඩ පහළ යන්නේ. ඒක දැකලා දැන් මේ කමේකේ කොටන්න අර එහෙම
ඉස්සල්ලා මුට හිතෙන්න එපේ. නේ ඉස්සල්ලා හිතෙන්න එපේ ඕකම ගහන්න ඕනේ කියන. ඊට පස්සේ මේක ලියෙවෙන්නේ. බලන්නකෝ හිතලා. නේ ඔය මම මේ කිව්වේ පන්සලේ අකුසල් සහ කුසල් තික් කියලා හිතන් ඉන්න අපේ ඔය පොස් පොරවල් වල නේද? ඔය පොස් පොරවල් ඉන්නවනේ පොරියොත් ඉන්නවා. හිතගෙන ඉන්නේ ඒගොල්ලෝ ඒවා තියෙන්නේ අපි ළඟ නෙමෙයි මේ පන්සලේ. අන්න පුළුවන් නම් ඔන්න ඕවා ටික හදාගන්න. ඔන්න ඕවා දැක ගන්න. ඔය රටයි අනුනුයි හදන්න යන්න කලින් හාමුදුරුවරුන්ගේ සීලේ පරීක්ෂා කරන්න යන්න කලින් ඇතුළ බලාගෙන ඉන්න මම මොකාද කියන. නේද? ඉස්සලාම හොයාගන්න මම මොකාද? මගේ ඇතුළේ ඉන්නේ කොයි සත්තුද? නේ උන්ගෙන් කී දෙනෙක් මං හීල කරගෙනද? කී දෙනෙක් මට හීල නැද්ද? අන්න ඒ ටික අල්ලගන්න ඉස්සෙල්ලා. තේරුණාද? ඔන්න දැන් අකුසලේ අඳුන ගන්න විදිය මොකද්ද? හිතන කෙනාට හොඳ නෑ. ඒ හිතන දේ අනිත් අයට හොඳ නෑ. හිතන කෙනයි අනිත් අයයි කියන දෙගොල්ලන්ටම හොඳ නෑ. එහෙනම් ඒක මොකද්ද? අකුසලය. කුසලය කියන්නේ දැන් ටක් ගාලා කියාගත්ත එක දැන් මං කියන්න ඕනේ නැහැ. ඔන්න බලන්න. ඔන්න මං අකුසලයේ කියනවා මොකද්ද කියලා. එතකොට ඔයගොල්ලෝ කියන්නකො කුසලය. හොඳට අහන් ඉන්නකො. ඔන්න මොකද්ද අකුසලය? තමන්ට හොඳ නෑ. අනුන්ට හොඳ නෑ. තමන් අනුන් යන දෙගොල්ලන්ටම හොඳ නෑ. මොකක්ද? අකුසලේ හොඳ නැහැ. අකුසලේ නම් හොඳ නැහැ. නේ? හරි. ඒක දැන් අපි තව ටිකක් ඉස්සරහට ගමු ඈ. ඒ කියන්නේ අපි හිතන දේනේ. දැන් අකුසල වෙන්නේ මොකක්ද? හිතන දේනේ. දැන් අපි හිතනවා ඒ හිතන දේ ඉස්සර වෙලාම මට හොඳ නැහැ. ඊටසේ මං හිතන දේ අනිත් අයට හොඳ නැහැ. ඊට පස්සේ මමයි අනිත් අයයි දෙගොල්ලෝ එකතු කරලා අරගෙන බැලුවාම අපි දෙගොල්ලන්ටමත් හොඳ නැහැ. එහෙනම් මේක මොකද්ද? අකුසලය. හිතන දේ. ඊට පස්සේ එහෙම හිතලා ඊට පස්සේ මොකද කරන්නේ? කියන්නේ නැහැ. ඊට පස්සේ ඒක කියනවා, කටින් කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කියලා කරන්නේ නැහැ. නැද්ද? කියලා කරන්න ඕනේ නේද? එතකොට එහෙම කරපුවාම අකුසලයක් නේ. මට හොඳ නැත්නම් අනුන්ට හොඳ නැත්නම් දෙගොල්ලන්ටම හොඳ නැත්නම් ආයෙත් දැන් කුසලයේ කියන්නේ මොකක්ද? කියන්නේ තමන්ට හොඳයි අනුන්ට හොඳයි තමනුයි අනුනුයි යන දෙගොල්ලන්ටම හොඳයි. එහෙනම් මොකද්ද? එහෙනම් කුසලය. දැන් එතකොට ලයිස්තු පාඩම් කර ඉන්න ඕනේද? නෑ. දැන් තමන් දිහා සාවධානයෙන් ඉඳලා තමන්ට පුළුවන් අල්ලගන්න තමන්ගෙම අකුසල් හිත. තමන්ගෙම කුසල් හිත. තමන්ට දෙයක් හිතුනහම නේද? දැන් අපි නිකන් මේ පුතෙක් ගමුකෝ, මේ චූටි පුතාලා ටික ඉස්සරහින්. එයාලට නොදන්නකමට නොතේරෙනකමට ඒගොල්ලන්ට එකපාරට හිතෙනවා මොකෙක් හරි සතෙක් දැක්කාම ඒ සතා මරලා දාන. දැන් ඒගොල්ලන්ට එහෙම හිතෙන්නේ මොකක් නිසාද? ඒක පවක් කියලා ඒගොල්ලෝ දන්නේ නෑ තාම. ඒක අකුසලයක් කියලා දන්නේ නෑ තාම. තමන් ඒ විදිහේ සතෙක් මරපුවාම
කවදා හරි දවසක තමනු ඒ විදිහට මරලා දායි කවුරු හරි කියලා තේරෙන්නේ නැහැ. නේද? ඔය ඔක්කොම නිසා එයාලට ඒක කරන්න හිතුණා. ඒක කළා. දැන් ඉස්සල්ලාම මොකද වෙන්නේ? සතා දකින්න. දැක්කම මොකද උනේ? අදහසක් හිතට ආවා. මොකක්ද අදහස? අඬු මරන්න. දැන් සමහරට ඒකට තව කෙනෙක් එකතු කරගන්න කතා කරනවා. එහෙම කෙනෙක් එකතු කරගත්තේ නැත්නම් මොකද කරන්නේ? ගලක් ගන්නවා, පොළු කෑල්ලක් ගන්නවා, ගහනවා. දැන් ඒතර ඇඟත් එන්නේ නැහැ. හිතත් ආව, වචනත් ආව, ඇඟත් ආව. දැන් මොකද්ද වුනේ? මරණය. දැන් එතකොට කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. නේද? දැන් අනිත් පැත්ත හිතන්න. එතකොට මටත් හොඳයි, අනුන්ටත් හොඳයි, මායි අනුනු යන දෙගොල්ලන්ටම හොඳයි. මොකක්ද? හිතන දේ, කියන දේ, කරන දේ. ඒවා තමයි කුසල. තේරුණාද? ඒවා තමයි කුසල. අපි හිතන දේ මට හොඳයි. හිතන දේ අනුන්ට හොඳයි. මායි අනුනු යන දෙගොල්ලන්ටම හොඳයි. එහෙනම් කුසල. තේරුණා? දැන් ඔන්න ඔය විදිහට කුසලයේ අඳුර ගන්න. කුසලයේ අඳුරගෙන මොකද්ද කරන්නේ? ඒක දියුණු කරනවා. අකුසලයේ අඳුරගෙන මොකද කරන්නේ? මගාරිනවා. නේ? මගාරිනවා. සතෙක් දැක්කහම හිරිහැර කරන්න හිතෙනවනම් එහෙම නොහිතයි. නේ? ඌව යම්කිසි පීඩාවකටපත් වෙලා ඉන්නවනම් ඌව බේරලා කුඹි ටිකක් අල්ලගෙන ඌව කනවනම් බල සන්තෝෂ වෙන්නේ නැතුව මොකද කරන්නේ? හීන්සරේ කුඹිත් මරන්නේ නැතුව, අරුත් මරන්නේ නැතුව කුඹියෙන් අරුව ගලවලා පැත්තකින් දින. දැන් මොකද්ද උනේ? අකුසලයක්ද කුසලයක්ද? කුසලයක්. පේනවනේ? දැන් එතකොට ඒක තිබුණේ පන්සලේද? ඒක තිබුණේ පොය දවසේද? නෑ. ඒක පන්සලෙත් නෙමෙයි, ඒක පොය දවසෙත් නෙමෙයි. හැමදාම හැම තැනම තියෙන. හැමදාම හැම තැනම කුසල් කරගන්න අවස්ථාවක් තියෙනවා, අකුසල් කරගන්න අවස්ථාවක් තියෙනවා. නේ? හරි. ඔන්න දැන් වීරිය කරන්නේ ඔන්න ඔය දෙකට. මොන දෙකටද? කුසල් කරන්න, අකුසල් නොකරන්න. හැබැයි බුදුහාමුදුරු දේශනා කරනවා වීරිය උනත් තියාගන්න ඕනේ ගානට. වැඩි වුණොත් මොකක් හරි බැලන්ස් නැති වෙනවා. තේරුණාද? ඒ හන්ද බුදුහාමුදුරු දේශනා කරනවා අති ආරද්ධ විරියෝ උද්දච්චාය සංවත්තති. අති ආරද්ධ විරියෝ. ඒ කියන්නේ උවමනාවට වඩා වීරිය තියනවා නම්, පටන් ගත්ත වීරියක් තියනවා නම් ඒක හේතු වෙනවලු මොකටද? උද්දච්චාය. මොකද්ද උද්දච්චාය කියන්නේ? උඩඟු ඒ සාමාන්‍ය ව්‍යවහාර. සාමාන්‍ය ව්‍යවහාරේ තේිනා වෙලා අපි hina වෙනවා. hina උනේ නැහැ. එතකොට ටක් ගාලා විතර මොකද කියන්නේ? තියෙන උද්දච්චකම hina වෙන්නේ වගේ. එහෙම නේද කියන්නේ? නේ කතා කරනවා මේ අක්කේ කියලා. නෑ වුණා කියලා. ඉඳා බලහල්ලා. ඒකේ තියෙන උද්දච්චකම. නේ පොප්පචියේ කියනවා. ඒක උද්දච්චකම කියලා කියන්නේ එදිනෙදා ව්‍යවහාරේ උඩඟුකමට කියන එක.
බුදුහාමුදුරුවෝ උද්දච්ච කියන වචනෙන් අදහස් කළේ උඩඟුකම නෙමෙයි. මෙතනදී ඔය උද්දච්චය සංවත්තති කියන්නේ නොසන්සුන්කම. මොකද්ද? නොසන්සුන්කම. කොහේ නොසන්සුන්කමද ඇති වෙන්නේ? වීර්යය වැඩි වුණොත්. හිතේ නොසන්සුන්. දැන් මොකද වෙන්නේ? නිදා ගන්නත් බැහැ. කන්නත් බැහැ. නේ වැඩක් නාගන්නත් බැහැ. නේද? අනිත් මොන වැඩක්ව හරියට වෙන්නේ නැහැ. ඇයි? අනවශ්‍ය උත්සාහය. නේද? ඒ හන්ද ඇතුලේ මහා කලබලයක්. දැන් ඇතුලේ නොසන්සුන්. තේරුණා? ඒ හන්ද වීර්යය කරනකොට ඕනවට වඩා වීර්යය හොඳත් නැහැ. අතිහීන විරියං කෝසල්ලාය සම්පත්. ඒ කියන්නේ අඩු වීර්යය අලසකමට හේතු වෙනවා. වැඩි වීර්යය නොසන්සුන්කමට හේතු වෙනවා. අඩු වීර්යය කම්මැලිකමට හේතු වෙනවා. ඒ හන්දා කම්මැලිත් නොවි නොසන්සුනුත් නොවි වැඩේ ගොඩ දාගන්න දැනගන්න. නේ ඉක්මනට නිවන් අවබෝධ කරගන්න කියලා දොඩි විදි ගාල ලැහැස්ති වෙලා කරන්න ගියොත් වැඩේ ඉවරයි. නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනෝනේ අර පොඩි කතාවක් තියෙනවා. ඒකත් කියලා බණ ඉවර කරන්න. නේද ආනන්දම? රැටි ඕනට වැඩි රැ කරන්නත් හොඳ නෑනේ. බඩගිනිත් ඇදිනේ පවුනේ. නේද? හැබැයි ෂෝ එකට ඉන්නවා. හරි පුදුමයි. නේද? හරි පුදුමයි. හරිම හොඳයි. ඒ විදියට හැඩගස්සපු කවුරු? ඒ ගුරුවරු නම් ඒගොල්ලෝ හාමුදුරුවෝ අපේ පුදුම ගෞරවයට ලක් වෙන්න ඕනේ. ඒ තරම් වටිනවා ඒ ඉන්න ඉඳිල්ල. මම නම් හිතුවේ නෑ. මට හිතුණා මෙතන ලොකුම බාල්දි ටිකක් මේ ඉස්සරහ තියලා තියෙන්නේ පෙරලන්න පටන් ගනී කියලා. හොඳයි. වාක් හොඳයි. නේද? ඔහොම තමයි ඉන්න ඕනි. ඔය විදිහටම හැදෙන්න. ඉස්සරහට ඉදිරියට ඔහොම වෙන්නේ. ඔන්න චූටි කතාවක්. මේ වීරය ගැන බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය සෝන කියලා හාමුදුරු කෙනෙක්. මොකක්ද හාමුදුරු? සෝන. මෙයා ටිකක් තරුණ කාලේ මහාන වෙන්නේ. පොඩි කාලේ නෙමෙයි. ඒ තරුණ කාලේ යා ගිහියෙක් හැටියට ඉන්නකොට එයා මේ වාදන භාණ්ඩ වාදනය කරන්න ඉගෙන ගත්තා. ඒ කියන්නේ හොඳ සංගීතඥයෙක්. එහෙමයි මේ කාලේ මහාන වෙන්නේ. පොඩි කාලේ චූටිය නෙවෙයිනේ. අවබෝධ කරගෙන තේරුම් අරගෙන වටහාගෙන එහෙමනේ ඉන්නේ හොඳ තරුණයෝ ඉන්නේ. දැන් මේ හාමුදුරුවෝත් එහෙම ඇවිල්ලා මහාන වුණා. මේ තරුණයාත් මහාන වුණා. දැන් මෙයාට ඕනේ මොකක් කරන්නද? කුසල් දියුණු කරන්න. භාවනා කරනවා කියන්නේ හොඳම කුසල් දියුණු කිරීමනේ. නේද? භාවනා කරනවා කියන්නේ ඉහළම කුසලය. ඒක දැන් දියුණු කරන්න ඕනි මෙයාට. දැන් මෙයාට ඒක දියුණු කරන්න තියෙන ඕනකම ඕනෑවට වැඩි. ඕනෑවට වැඩි නම් දැන් මොකද වෙන්නේ? මොකක්වත් කෙරෙන්නේ නැහැ. මෙයා දැන් බලනවා හිත එකඟ කරන්න බෑ. වෙන්නේ එක කඩි කෝඩ. දැන් මෙයා යනවා කියලා බුදුහාමුදුරන්ට කියනවා. බුදුහාමුදුරනේ මෙන්න මෙහෙමයි කිය. හරි අමාරුයි මේ වැඩේ කිය. එතකොට බුදුහාමුදුරෝ එයා කරපු දේම තියෙනවනේ. අහනවා අනිත් අතට.
සෝන. ඔයා හොඳ සංගීතඥයෙක් නේද? එහෙමයි බුදුහාමුදුරුවෝ. මොකද ඔයාගේ වාදන බාන්නේ? වීණාවනේ. මගේ වාදන බාන්නේ වීණාවනේ. එතකොට ඔයා දක්ෂ වීණා වාදකයෙක් නේ. එහෙමයි. ඔයා ඒ වීණාවේ තත් ඕනෙවට වඩා තද කළොත් මොකක් වෙනවද? එතකොට බුදුහාමුදුරනේ කැඩෙනවා. ඕනෙවට වඩා ලිහිල් කළොත් බුරුල් කළොත් එතකොට නිකන් බල් ගාලා හඬක් එනවා. එහෙමද? එහෙම නැතුව ගානකට ඔයා එක ටියුන් කරනවා. අන්න එතකොට බුදුහාමුදුරනේ අර ලස්සන මధుර හඬ එනවා. එහෙනම් ඔයා වීරයෙක් ගානකට කරන්න. නේ? ඒක වැඩි වුණොත් ඒත් නරකයි, අඩු වුණොත් ඒත් නරකයි. දැන් බලන්න. ඔය මේ අපි දෙකොල්ලන්ට මේ අපේ ජීවිත මෙලව පරලොව දෙක ඔය කරන අමුදරු රැකී රක්ෂා ව්‍යාපාර අධ්‍යාපන ඒ ඔක්කොම කරන ගමන් මේ අර පැත්තත් හදාගෙන යන්න බුදුහාමුදුරුවෝ කියලා දෙන හැටි තේරුණාද? ඒ අහගෙන ඉන්නකොට හිතෙන්නේ නැති සමහර විට ඕවා අපිට කරන්න බෑ. අපි කොහොමද ඕවා කරන්නේ? අපිට හරියට වැඩ ඒ ඔස්සේ කොහොමද ඔහොම වෙන්නේ? නේද? ඔන්න ඔහොම හිතෙනවා ඒක. එහෙම හිතෙනවා නම් ඒක හරිද කියන්නේ? මොකද කියන්නේ? ඔයගොල්ලන්ට එහෙම හිතෙනවා නම් ඒක හරිද? වැරදි. වැරදි කියන්නේ හොඳටම වැරදි. හොඳටම වැරදි. මේවා කරන්න අපි වෙනම තැන්වලට යන්න ඕන කරන්නේ නෑ. හැම වෙලේම තමන් ගාව තියනවා තමන්ගේ හිත. ඒක කොහෙවත් වෙන තැන්වල නෑ. මේ ඔක්කොම මේ කුසල් තියෙන්නේ අකුසල් තියෙන්නේ ඒ ඔක්කොම තියෙන්නේ කොහෙද? හිතේදී තියෙන්නේ. ඒවා තියෙන්නේ තමන් ළඟ. එයාට මේවා මේ අනුන් ළඟ තියෙන ඒවා විදිහට හිතන්න එපා. තේරුණාද? කුසලය ඒ කුසල හිත ඔබ ළඟ තමයි තියෙන්නේ. ඒ තියෙන හන්දනේ මේ ආවේ. නැත්නම් ගෙදර වෙලා ඉන්න තිබුණානේ ටීවී බලවල. නේද? ටෙලි නාට්‍ය දෙකක් බලලා වෙලාවට කකුල පිට කකුල දාගෙන ඉන්න තිබුණානේ. සාලෙට වෙලා වන දැන් ඉන්නේ තු මේ ආවේ. නේද? ඒක තමයි මේ කුසලයට තමන්ගේ තියෙන කැමැත්ත. නේද? දන්නවද මේක කුසල ක්‍රියාවක්. මේක පුණ්‍ය ක්‍රියාවක්. නේද? මේවා අපිට ඕනේ. ඒ අන්දනේ මේ ආවේ. නැත්නම් ඉන්නේ එහෙම නොහිතන අය තමයි නොඑන්නේ. නේද? ඒගොල්ලෝ ඉන්නේ. ඒක තමයි හැටි. ඉතින් එහෙම ඉන්න බෑ ඔය කිව්වට හැමෝටම. කොච්චර අපි බණ කිව්වද? නේද? බලන්නකො. බණ අහන්නේ එකම කට්ටිය. බණ නාහන අය අහන්නෙම නැහැ. ඒක තමයි යාල බෞද්ධ. ඒ රටේ ඒගොල්ලෝ අහන්නෙම නැහැ. ඒක හැටි. ඒක අහන්නත් මොකක් තියෙන්න ඕනේ? පැහැදිලිව මිනිසෙක් වෙන්න පින තිබුණා. බුද්ධෝත්පාද කාලෙක ඉපදෙන්න පින තිබුණා. නේ? අංග විකල නොවි අංග සම්පූර්ණ මිනිහෙක් වෙන්න පින තිබුණා. හැබැයි සද්ධර්ම ශ්‍රවණයට
ඒකට එහෙම නෑ. නේද? ඒක අහන් ඉන්නත් බෑ. එතකොට ඈනු යනවා. නේද? නිදිමත එනවා. නේද? බෙල්ල සාක්කුවට වැටෙනවා. නේද? බලන්නකො විතලා. බෑ ඉන්න. නේද? ඉන්න බෑ. දානවා. නේද? දානවා. එහෙම නැත්නම් කානවා. නේද? වාඩි වෙලා ඉන්න බෑ. නැගිටිනු දොළොස් ගාලා යනවා. නේද? ඔන්න ඔහොම ඒවා. ඒක හරි පුදුමයි. එහෙම නැතුව මේක ටික එක ආරමුණක තියාගෙන මේක අහගෙන ඉන්න මොකද්ද දෙයියනේ මේ කියන්නේ කියලා හිතෙන්නේ. එහෙම ඉන්නවා. එහෙම කුලකයක් ඉන්නවා. ඒක බෞද්ධ අය අතරත් ඉන්නවා. නේද? ඒක හැටි. අපි ඒ අය ගැන කලකිරෙන්න ඕනේ. අනේ තරහ ගන්න ඕනේ. කොහෙත්ම නැහැ. ඒ අය ගැන කරනවා නම් අපිට කරන්න පුළුවන් එකම දේ මොකක්ද? අනේ පව් අනුකම්පා කරන පව් ඇත්තටම පව් නේද? ඇත්තටම පව්. ඒ මිනිස්සුන්ට දැන් බලන්නකෝ හිතලා දැන් කුසලයයි අකුසලයයි දෙක අහන් ඉඳලා හරියට ඔළුවට ගත්තා නම් ඒ ගත්තු කෙනාට ඕනි නම් මේ දැන් ඉඳන් වැඩේ පටන් ගත්තේ බැරිද? දැන් ඉඳන් පටන් ගත්තේ නේ. වෙන්න තියෙන්නේ මොකද්ද? සෝදිසියක් විතරයි ඇති කරගන්න ඕන. මොකක් ගැනද? හිතේන හිතුවිලි ගැන. මට හිතෙන්නේ මොනවද? නේද? මේ අම්මා කෙනෙකුට හිතන්න පුළුවන් ලේලි ගැන මට හිතෙන්නේ මොනවද? මම මේ අම්මා කෙනෙක්ගෙන්මයි උදාහරණයක් ගත්තේ. නේද? ලේලි ගැන. ලේලිට හිතන්න පුළුවන් නැන්දම්ම ගැන. මට හිතෙන්නේ මොනවද? වැඩිපුරම හිතෙන්නේ මොනවද? කොහොම කියන්නද හාමුදුරුවනේ? නේද? ඔබ වහන්සේ නොවුනද බණ මතුවක් නොවුනද කියන හැටි මං දන්නවා. නේද? ඔබ වහන්සේත් වෙච්චි බණ මඩුවත් වෙච්චි එහෙව් කොට අනේ මගේ කට. නේද? වෙන මොනවා කියන්නද? දැන් දන්නවනේ. නේද? එන්නෙම මොනවද? ගොඩාක් එන්නේ අකුසල්. නේද? අකුසල් නේද? පේන්න බෑ. දකින්න බෑ. නේද? දකින්නකොට මේ මොකද්ද වෙනවා. නේද? ඉතින් පුපුර. නේද? ඒ තරන්නේම නෑ කියලා අන්නාර නේද? මට පෙන්නන්න බෑ. නේද? අපේ එක කෑවි උපිටම. නේද? රටේ නැති જાති. බලන්න එනවා. පෙන්න එනවා. බුබුලු දද එනවා. දැන් මම මේ කියන්නේ අන්නේ එහෙම නැන්දම් මේක ඉන්නවා. ආන්නේ නැන්දම්ම තේරුම් ගන්න. ඒ නැන්දම්මටත් හොඳ නැති, ලේලිටත් පුතාටත් හොඳ නැති භයානක අකුසලයක් මගේ ඇතුලේ වැඩ. මගේ ඇතුලේ වැඩ. මේකෙන් පරදින්නේ මම විතරක් නෙමෙයි. මේකෙන් මගේ පුතත් ලේලි අපි ඔක්කොම පරදිනවා. නේ? මෙලවස් පරදිනවා, සසර පරදිනවා, මහා තරහ වෛර ඇති වෙලා හිතේ තියාගෙන මැරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ಜಾති පස්සේ. ಜಾති ඇවිදිලා පෙරලන්නෙම බාල්දි. අදින්නෙම අංචි. නේ හදන්නෙම අකුසල. කරන්නෙම පව්. නේ ඔය මම ඒක කිව්වේ මේවා මේ පොයට පන්සලේදී තියෙන ඒවා නෙමෙයි. පොයට පන්සලේදී ඔය ඒ තියෙන ගෙවල් වල තියෙන ඒවා නෑ. පන්සලට ආවම
සාන්ත දාන්ත තීන්ත කෝඩු ටික හප්පේ අපිට එක වෙලාවකට හිතෙනවා අපි පරාදයි නේද බලන්න ඕනේ පාරට බැහැලා මීටර් 100ක් විතර එහාට ගියයින් පස්සේ නේද අනේ මන් දන්නේ මම මේ කියන්නේ අපිට දැනිච්ච ඒවා නේද අපිට දැනිච්ච ඒවා ඉතින් ඔය තියෙන්නේ තේරුම් ගන්න ඕන තරම් තියෙනවා තේරුම් ගන්න අවබෝධ කරගන්න ඉතින් හොඳයි වෙලාව ගොඩක් ගෙවිගෙන යනවා දැන් එහෙනම් ප්‍රධාන මාතෘකාව කලේ අපි මොකද්ද වීර්යය නේ අපි වීර්යය ඇති කරගන්නේ මොනවටද දෙකකට මොනවද මේ දෙක කුසල් දියුණු කරන්න අකුසල් බැහැර කරන්න නේද එතකොට වීර්ය පාරමිතාවක් වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් වීර්ය බල ධර්මයක් වීර්ය බෝධි අංගයක් වීර්යය උවමනාවට වඩා වැඩි වුණොත් නොසන්සුන්කම පිණිස හේතු වෙනවා අඩු වුණොත් අලස බව පිණිස හේතු වෙනවා ඒ නිසා විරිය සමතම් වීර්යය තියෙන්න ඕනේ කොහොමද සමව ගානකට තියෙන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ අනුගමනය කරපු අනුදැන වදාළ විදිහ. ඉතින් ඔබ හැමදෙනා මේ කරන්නේ අට මහා කුසල් වලින් අන්න පළවෙනි කුසලය. ඒ මොකද්ද? කටින පූජාව. නේද? ඒක අට මහා කුසල් වලින් එකක්. දැන් ඔය ඔන්න ඔහම ඒවත් හේතු වෙන ඇති කුසල් අපි ළඟ නෑ පන්සලේ තියෙන්නේ කියලා හිතන්න. නේ? ඇයි දැන් බලන්නකො. කටින අටපිරිකර සංඝික දාන ඔය ලයිස්තුනේ. දැන් එතකොටම හිතෙනවනේ එහෙනම් මේ අට තමයි කුසල්. වෙන කුසල් නෑ. නේද? එහෙම නෙමෙයි. කුසල් තමයි ඇතුලේ තියෙන්නේ. ඒවා හැබැයි තියෙන්නේ අකුසල් වලින් වැහිලා යටපත් වෙනවා. ඒ උත්සාහ කරන්න ඕනේ කරන්නේ වීර්යය ඕනේ කරන්නේ අන්නේ යටපත් වෙච්ච අකුසල් කුසල් මතු කර ගන්න. ඒ සඳහා උත්සාහය, ධෛර්යය, නිදුක් නිරෝගීකම, දීර්ඝායු ඔබ හැම දිනාටම අත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා.